ආයිබෝව මචං ගමේ උන් හැමෝම කතා කරලා අහනවා කෝල් කරලා අහනවා මැසේජ් දාලා තියෙනවා අයියේ ගමේ කට්ටියට කොහොමද හොඳින් ඉන්නවද හරි මේ කියලා මචං හැමෝම හොඳින් ඉන්නවා හැමෝම හොඳින් ඉන්නවා මම උඹලට වීඩියෝ ටිකක් තියෙනවා මම ඒ ටික දාන්නම් මම ඊයේ ගමේ ගියා බඹර වැද්දා කියලා එකක් නැහැ බා ගමක් නැහැ මචං ඒක ගැන මම කතා කරන්න වැඩක් නැහැ ඒක ගමක් නැහැ බා මේ අදගත් එක අරුණුකොට අපිට ඉතුරු වෙලා නැහැ බා. දෙයක් ඉතුරු වෙලා නැහැ. ගමේ හැමෝම හොඳට ඉන්නවා මචං. තාත්තලා, අම්මලා, නංගිලා, මලිලා, බල්ලා, පූසපුවා හැමෝම හොඳට ඉන්නවා. අවුල තියෙන්නේ මචං. පොඩි අවුල් ටිකක් තියෙනවා බා. මේක අහපන්. මේක තිත්තමුණත් ඇත්තුම් වලට මට කියන්න වෙනවා. මොකද මම දන්නවා මමත් දවස් ගාණක් උඹලා වගේම කට්ට කෑවා. එළියේ ඉඳලා. ගමේ තත්ත්වය මොකක්ද කියලා. උඹලා පිළිගන්නවද බං? මම මේ වීඩියෝ එක දාන්න තෙල් දෙනියද? කිලෝමීටර් 10ක් පයින් ආවා. ඒ ඇස්සේ ඉන්නවා මචං මාර්ම කාක්කෝ සෙට් එකක්. උන්ගලම මං උඹලට කියන්නම්. පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරපල්ලා මචං. ගමේ උන් හින්දා මාර ප්‍රශ්න ටිකක් තියෙනවා මචං. පළවෙනිම දේ තමයි මචං. එතන විශේෂ අවශ්‍යතාවය තියෙන මිනිස්සු ගොඩක් ඉන්නවා. තවත් දෙයක්. ගමේ කවුරුත්ම නැහැ මචං. ගමේ කවුරුත්ම නැහැ. ඔක්කොම ඉන්නේ හුන්නස්ගිරිය ටවුන් එකේ. ආරක්ෂිත තැනක දාලා ඉන්නවා. ස්මාර්ට් ෂර්ට් එකේ අපේ පොළ ළඟ තිබ්බ ගොඩ නැගිල්ලේ ඔය තැන්වල කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝම ආරක්ෂිතව ඉන්නවා. දැනට කණ්ඩ බොන්න හම්බ වෙනවා. අම්මලා තාත්තලා හැමෝම පරිස්සමින් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මචං පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. එක තමයි මචං බබාලා හම්බෙච්චි අම්මලා එතන ඉන්නවා. බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා ඉන්නවා. උඹලට පුළුවන් නම් මචං වයස කාච්චිලා සීයලා තියෙන ඩෙඩ්ඩු සෙට් එකක් එතන ඉන්නවා බා. උඹලට පුළුවන් නම් මචං ගමේකමට මේ දවස් ටිකේ මචං උන්ට එක වේලක් හරි කන්න දීලා පුළුවන් නම් මචං බලාගෙන ඉන්න. කෝල් එකක් දීලා තවත් දෙයක් නුවරින් නම් මචං හුන්නස්ගිරියට එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන්. එතනින් එහාට උඩුදුම්බර රහසලකට පොඩ්ඩක් කට්ට කාගෙන යන්න ඕනි. පුළුවන් නම් මචං ඒ සෙට් එක බලාගෙන ඉන්න. කෝල් එකක් දීපල්ලා. කෝල් නම් ගන්න බෑ මචං. පුළුවන් තරම් මැසේජ් එකක් දාපල්ලා මම උදව් කරන්නම්. මට මැසේජ් එකක් දාපල්ලා මම උදව් කරන්නම්. මම බල දෙන්නම් මේ කාටවත්ම සිග්නල් නැහැ මචං. කරන්ට් එකක් නැහැ මචං. කරන්ට් එක හදන දිනයක් සිග්නල් දෙන දිනයක් කියන්න බෑ. ගමක් නැහැ. ගම සම්පූර්ණයෙන්ම බමර වැද්දක් නැහැ බා. බමර වැද්දක් නෙවෙයි උඩුදුම්බරක්ම නැහැ. ඊළඟ දේ තමයි මචං භූමි තෙල් කාලක් මේ වෙනකොට බර ගානකට අලෙවි වෙනවා. රුපියල් 100 හයර් එකට රුපියල් 2000 ගණන් ගන්න කාක්කෝ සෙට් එකකුත් ඉන්නවා. ඒ වගේම තවත් දෙයක්. මචං මේ වීඩියෝ එක දාපන් පුළුවන් නම් ෂෙයා කරපල්ලා. නුවර ඉන්න මධ්‍යම පළාතේ ඉන්න තීරණ ගන්න මිනිස්සුන්ට පොඩ්ඩක් පේන්න මේක දාපල්ලා. මචං එක බස් එකක්වත් කෙලින් යන්න එපා. හැම බස් එකම කැඩි යන්න. යන්න පුළුවන් බා. දොරවල් දෙකේ බස් වලට නෑ පොඩි බස් වලට යන්න පුළුවන්. ආධාරත් අරගෙන බස් යනවා මචං. හැබැයි මචං බස් යන්නේ නෑ. අද උදේත් මචං මම වුණා කිලෝමීටර් 10ක් විතර පයින් ඇවිල්ලා තමයි උඹලට මේ වීඩියෝ එක දාන්නේ. මොකද මචං සමාජ මාධ්‍ය තාම බෑ බා. කෝල් එකක්වත් යන්න සිග්නල් නෑ එහෙ. මේ හාපල්ලා මචං මේක ලොක්කොන්න පොඩ්ඩක් ප්‍රවාහන මෙත් දක්වා ෂෙයා කරපල්ලා. බස් දාන්න ගියපම් මචං. බස් දාන්න නුවර හුන්නස්ගිරියට යනකම් දුවන්න පුළුවන් බස් දාන්න ගියපල්ලා. දරා සෙට් එකක් ඉන්නවා බං. මේ වෙලාවෙත් මිනිස්සු ඌරන් කණ්ඩ බලන් ඉන්න සෙට් එකක් ඉන්නවා. මේක තරක කරලා වැඩක් නැහැ බං. අයිඩ වෙඩේ අපිට දේවල් නැති වෙලා තියෙනවා මේ වෙලේ. ඒ නිසා පුළුවන් නම් දාපල්ලා මචං. මේ මොනවද බම් මේ අපේ ජීවිතේ ඉවරයි. තාත්තලා කුඹුරක් කඩ කරන්නයි කුඹුරුත් බෑ බා. පිටි උඩක් නැහැ. ඉවරයි. මොනවද බම් මේ බඩ පුළුවන් නම් දාපල්ලා බම් මේක. පුළුවන් නම් බස් ටික දුවන්න ගියපම් මචං. ඒ වගේම මිනිස්සු කාලා බීලා මේ වෙලාවේ ඉන්නවා. අපොල්ලෝ විදියට අපි කැමති බම් උදැල්ලක් කරන් පාරට වෙදින් පාර සුද්ධ කරන්න අපි කැමති. අපි නිකන් ගන්න කැමති නෑ බං. අපි එහෙම කාලා නෑ. කමර පැත්තේ උන් එහෙම කාලා නෑ බං විශේෂයෙන්ම. අපිට එහෙම ඕනේ නෑ. අපි පාරවල් සුද්ධ කරන්න එන්න. මචං මේකේ සම්බන්ධීකරණයේ අවුලක් තියෙනවා. අපි එන්නම් කොල්ලෝ වැඩ කරන්න ලෑස්ති, කෙල්ලෝ වැඩ කරන්න ලෑස්ති, පාර සුද්ධ කරන්න අපි එන්නම් බං. හොස්පිටල් එකට එන්න මිනිස්සුෙකුට බෑ මේ වෙනකොට. අපි පාර සුද්ධ කරන්න එන්නම්. දෙයියන්ගේ නාමයට මචං මේක දාපල්ලා. ප්‍රවාහන මෙත් දක්වා දාපල්ලා. මාර කාක්කෝ සෙට් එකක් මේකේ බැහැලා ඉන්නවා බං.
ලාම්බු තෙල් කාලක් ඕනි බම් මේ දවස්වල. මේ දවස්වල මිනිස්සු ලාම්බු වලින් ජීවත් වෙන්නේ. කරන්ට් එක නැහැ. මම ඊයේ රෑ ගත කරේ ලාම්බු වලින්. මගේ පොඩි එකා දිහා මං හිටියේ ලාම්බු වලින්. මිනිස්සු එන අමාරු අවුලක් නැහැ බං. වෙන්න ඕන දේවල් හැම වෙලාවෙම අපිට ඉවරයි. මේක මේ ඇඳුම ඉතුරු වෙන්න ගමේ මට විතර නේ හැම කොල්ලෙකුටම ඉවරයි. ත්‍රිවිල් බයික් කාර් වෑන් හැමදේම ඉවරයි. ඒක අවුලක් නැහැ. ඒව දෙන්න වෙලා ඉවරයි. මචං මෙතන ඉස්සරහට තියෙනවා පුංචි ප්‍රශ්න ටිකක්. ওই ටික තමයි මම උඹලට කිව්වේ. ගමේ එකමට පුළුවන් නම් වෙලාවේ කෝල් නම් දෙන්න තාම බෑ බං. මැසේජ් එකක් දාපල්ලා කොයි වෙලාවක හරි සිග්නල් ආපු වෙලාවක හරි මැසේජ් එක බලයි. මම මේ තෙල්දෙනියේ ඉන්නේ. තෙල්දෙනියේ ටවුන් එකේ ආයේ මචං මේ වීඩියෝ එක දාන්න ෆෝන් එකේ බැටරි නැහැ. බැටරි ෆෝන් එක ඕෆ් වෙයි. රහස් ගොඩක් මචං කදුවස්සේ හැංගවි නැති වෙලාම ගියා. ඒවා එන්නේ නැහැ බං සිග්නල් නැති හින්දා කොල්ලොන්ට ෆෝන් අරේ මේ නැති නිසා තාම එන්නේ නැහැ. ඉස්සරහට ඒ සමහරවිට සිග්නල් ආපු ගමන් හැදෙන දවසක් නම් කියන්න බෑ බං. මම වීඩියෝ ටිකක් උඹලට දාන්නම් ගම ගැන. මම දන්නේ ඒවා ෆොටෝ වලින් වීඩියෝ වලින් උඹලට කොහොමද ෆීල් වෙයිද කියලා. ඒක අපි සෙල්ලම් කරපු හැමතරම්ම නෑ බං. ඒක අවුලක් නෑ. දැන් මේ දේවල් වෙලා ඉවරයි. පුළුවන් නම් දාපල්ලා මම වීඩියෝ එක මේ මිනිස්සු ගොඩක් ඒ දේවල් වල බලන් ඉන්නවා. ડોක්ටර්ලා එනවා බලනවා සලකනවා අවුලක් නෑ. හැබැයි තෙල්දෙනිය හොස්පිටල් එකට එන්න බෑ මචං. මිනිස්සෙකුට ත්‍රිවිල් අයියලා සිරියන ගණන් ගන්න. බස් අයියලා මචං කඩ කඩින්න බා. මැදමානුර බස් එකක් කරනවා නතර කරනවා. අපි මෙතනින් එහාට යන්නේ නැහැ කියනවා. තෙල්දිනියට බස් එකක් කරනවා නතර කරනවා. මම දැන් ආව බස් එක තෙල්දිනියට ආව නතර කරා. මං කිව්වා අයියේ මේ වෙලාවේ මිනිස්සු නුවරට යන්න මේක ඉන්නවා. බෙහෙත් ගන්න යන මිනිස්සු ටික. බෑමල්ලි අපිට ඩිපෝවෙන් කියලා තියෙන. ඩිපෝ එකේ ලොක්කට යනවා මේක ෂෙයා කරපල්ලා. ඊට පස්සේ උන්න නුවර ඉඳන් බස් එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මචං පුළුවන් නම් පිරිමියෙන් වරෙල්ලා ගෑනු අය නම් එන්න එපා මේ වෙලාවේ අමාරුයි. පුළුවන් නම් ඉන්නවනම් මචං බබර වැද්දේ කවුරු හරි නෑයෙක් උඩුම්බරවට නෑයෙක් ඉන්නවනම් කතා කරපල්ලා මැසේජ් එකක් දාලා දීපල්ලා අපි එන්නම් උදව් කරන්නම් කියලා. පුළුවන් නම් මේක දාපල්ලා. තව ප්‍රශ්න තියෙනවා උඹලට කියන්න අමතකයි මචං මට දැන්. දැනට ওই ටික විතරයි තියෙන්නේ. අවුලක් නැහැ. මල්ලි නංගි හැමෝම පරිස්සමින් ඉන්නවා. රටේ ඉන්න උන්ද කියන්නේ හැමෝම පරිස්සමින් ඉන්න අවුලක් නැහැ. ඒක මචං වෙලා තියෙන දේ හැටියට ජීවිත හානියක් නොවි බේරුනේ බං අපේ ගමේ උන් කරන පින් වැඩේ ඉඳන් වෙන්න කියලා මං හිතනවා. ඒක උඹලට අද නැදත් දවසක ආපු දවසක හරි උඹලට තේරෙයි. අඩෝ මේක අපේ ගම නෑ බං. අපිට ගමක් නෑ ගමකුත් නෑ. නෑ ඒක දැන් වෙනස් වෙලා. බං සබාදාම මේක වෙනස්ම කරලා. කොටින්ම කිව්වොත් තනි වචනෙන් කිව්වොත් දිසානායක වල කඩේ ළඟ හිටගත්තම මුළු ගමම පේනවා. නායවල් බර ගානක් ඇවිල්ලා තියෙනවා. ගෙවල් ඉතුරු වෙලා තියෙනවා මචං. මහවැලි ගඟ වගේ දෙපැත්තෙන් ගිහින් තියෙනවා. ඉතරකට යන්නව බෑ. දැනට ඔච්චරයි. තව පණිවිඩයක් ආවොත් මම ඒකත් දාන්නම්. දාන්න බෑ බම් සිග්නල් නැහැ අපිට කොහොමද. මම මේ දැන් තෙල්දෙනියම ආවේ මේ වීඩියෝ එක දාන්න. තව වීඩියෝ ටිකක් තියෙනවා ෆොටෝ ටිකක් තියෙනවා. මම දන්නවා උඹලා බලන් ඉන්නවා මං වගේ. මම බැරිම තැන තමයි මචං ගමට ආවේ. මම දන්නවා මම මේ දවස් ටිකේ ඉන්නවා මචං. අවුලක් නැහැ. අපිටයි නැති වෙන්න දෙයක් නැහැ. හැමෝම පරිස්සමින් ඉඳවලා මෙහි අවුලක් නැහැ බං. මොම් පරිස්සමින් ඉඳලා උඹලා හිටලා පරිස්සමින් මෙහි අවුලක් නැහැ බං. ඔය පුළුවන් නම් මේක දාවල්ලා මචං මේ අවුලක් නැහැ දැනට.